මේ පාර O level science paper එකේ ආපු 33 ප්‍රශ්නය සහ 35 ප්‍රශ්නය සම්බන්ධව තමයි සාකච්ඡා කරන්න යන්නේ. right? හරි සරල සීන් එකක් තියෙන්නේ. හරිද? මහා ලොකු සිද්ධියක් නෑ වැඩේ ඇතුලේ. හරිද? ඔන්න එහෙනම් අපි මේ 33 ප්‍රශ්නෙට යන්. 33 ප්‍රශ්නේ. right? හරි. මම මේ ප්‍රශ්නෙත් කියවන්නම්. මේ right. හරි සරල සීන් එකක් ලොකුට ගන්න එපා වැඩේ. ලොකුට ගන්න මේවා වැඩක්ම නෑ. right? දැන් මේක තියෙනවා මේ ස්කන්ධයේ M වන රොකට් එකක් මත ඉන්ධන දහනය නිසා ස්ථිරස්ව ඉහළ දිශාවට ඇතිවන බලය R වේ. දැන් ඔන්න රොකට් එක තියෙනවා. ලංකාවේ තෙක් මෙතෙක් හදපු හොඳම රොකට් එක. මේ. එතකොට ඉන්ධන දහනය වෙලානේ කොහොමද ළමයි ඉහළට බලයක් ඇති කරගන්නේ? එතකොට මෙයා මත ඉහළට බලයක් තියෙනවලු R කියලා. ඉහළට බලයක් තියෙනවා R කියලා. ඔන්න ඉන්ධන දහනය කිරීම නිසා රොකට් එක මත ඇතිවන බලය. හරිද? සමහර ළමයින්ට මේ ගානේදී පැටලෙන්නේ මේ R කියන බලය විතරක් මාක් කරලා උඩ බලන් ඉන්න. තව එකක් අමතක වෙනවා. මොකද්ද? මෙයාට රොකට් එකේ ස්කන්ධයක් තියෙනවනේ. ඒක තියෙනවා ඔන්න මෙතනින් පල්ලෙහාට. ඔන්න රොකට් එකේ ස්කන්ධය. right? හරිද? ඔන්න මෙයා ඉහළට බලයක් ඇති වෙන හින්දා මෙන්න මෙයා මත ත්වරණයක් ඇති වෙනවා ඒ කියලා. ඔන්න මම රොකට්ටුවට මම දානවා F සමානයි m ඉහළ දිශාවට. එතකොට ඉහළට තියෙන බලය තමයි R, ඊට විරුද්ධව තියෙන බලය තමයි mg. රොකට් එකට දාන හින්දා මෙතන දාන්නේ රොකට් එකේ ස්කන්ධයේ වතාවක් A. ඔන්න රොකට් එකට හම්බෙන ත්වරණය ලියන්න පුළුවන් R ඍණ mg බෙදීම m කියලා. ඔන්න හරිය සරලයි. දැන් නිකමට හිතන්නකෝ ඕක එකපාරට අදහසක් එන්නේ නැහැ කියලා. හැබැයි මේකේ තියෙන උත්තර දිහා බලලා අපිට ඕන නම් මේ කවුද මෙයාද හරි කියලා ඕන හිතන්න පුළුවන්. right? දැන් මේකේ තියෙන උත්තර හතර මම කියන්නම්. එකක් තමයි පළවෙනි උත්තරේ තමයි R ඍණ mg බෙදීම m කියන එක. දෙවෙනි උත්තරේ තමයි R බෙදීම m කියන එක. තුන්වෙනි උත්තරේ තමයි R ඍණ m බෙදීම mg ද කොහෙද තියෙන්නේ? බලන්න mg ද කොහෙද? හතරවෙනි උත්තරේ තමයි R බෙදීම mg. ඔන්න බලන්නකෝ. දැන් මේවා ගැන මුකුත් ඔයා හිතුවේ නෑ කියන්නකෝ. දැන් R කියන්නේත් බලයක් නේ. mg කියන්නේත් බලයක්. ඒක බලයට බලය මොකද වෙන්නේ? කැපිලා යනවනේ. එතකොට අපිට ඒකෙන් තොරණයක් ගන්න බෑ. මේ උත්තරේ එන්නේ නෑ. අනිත් සිද්ධිය මොකද්ද? අපිට පුළුවන් ද බලයකට ස්කන්ධයක් අඩු කරන්න? ඒ කියන්නේ මේ R කියන්නේ නිව්ටන්. නිව්ටන් වලින් කිලෝග්‍රෑම් අඩු කරන්න පුළුවන්ද? බෑනේ. ඒ උත්තරේ හරියන්නේ නැහැ. right? එහෙනම් උත්තරේ හරියන්න ඕනේ යා එක්ක මෙහා එක්ක මේක. අර සමහර ළමයෙක් මේකේ දෙක කියන උත්තරේ ගහලා තියෙන්න පුළුවන්. right? දෙක කියන උත්තරේ ගහලා තියෙන්න පුළුවන්. මොකද හේතුව R කියලා විතරක් මාක් කරගෙන. එහෙම වුණොත් තමයි වැඩි අවු. හරිද? මේ mg කියන බලය පල්ලෙහාට තියෙනවා කියන අයිඩියා එක එන්න ඕනේ. right? ඒතර ඒක අනුව පේනවා අපිට උත්තරේ එන්න ඕනේ එක මේක. හරිද? අමාරුයි කොට ලොකු අමාරුවක් නැහැ. හරි ලොකු අමාරුවක් නැහැ. බල ටික මාක් කරගත්තා නම් F සමානයි m දාන දැනගත්තා නම් ලොකු සිද්ධියක් නැහැ ඇත්තටම මේක ඇතුලේ. හරි ලොකු සිද්ධියක් නැහැ. මේකට ගන්න. right. මේක තමයි සේනේ. හරියද අර නේද? හරි. හරි. මේකෙත් ලොකු සිද්ධියක් නැහැ. හැබැයි මේ ළමයි ඔයාලා මේකේ එක දෙයක් ඔළුවට දාගෙන තියෙනුනේ මොකද්ද මේ දක්ෂිනාවර්ත ගූර්ණය කියන්නේ වාමාවර්ත ගූර්ණය කියන්නේ මොකද්ද කියන කොළුවේ තියෙන්නේ. right? දක්ෂිනාවර්ත කියන්නේ මහ ලොකු සිද්ධියක් නෙමෙයි. දැන් ඔයා ඔර්ලෝසුව ගන්නකො. ඔර්ලෝසුවේ කටු කරකෙන පැත්ත මේ පැත්තනේ. කටු අනිත් පැත්තට කරගෙන නැහැ නේ. එහෙම ඔර්ලෝසුවක් තියෙනවද ගෙදර? එහෙනම් ඒ 아무තු ඔර්ලෝසුවක් ඈ. right? කටු කරගෙන පැත්ත තියෙන්නේ. අන්නේ කටු කරගෙන පැත්තට තමයි අපි කියන්නේ දක්ෂිනාවර්තව කියලා. right? අපි මේකට කියනවා clockwise කියලා. clockwise. හරිද? දැන් එහෙනම් අනිත් එක වාමාවර්ත තේරෙනව නේද? ඒක කියන්න ඕනේ නැහැ නේ වාමාවර්ත තමයි අනිත් පැත්ත තියෙන්නේ. දැන් මේකේ තව දෙයක් තේරුම් ගන්න ඕනේ. දැන් ගූර්ණ ගන්නෙ කොතනින්ද කියලා බලන්න ඕනේ. ගූර්ණ කොතනින්ද ගන්නෙ? ගූර්ණ ගන්න මේ ඕ කියන ලක්ෂයෙන්. දැන් මෙන්න මේ ලක්ෂයෙන් අරගෙන මම මෙයාව මෙහෙම අදිනවා. කැරකේද? කැරකෙන්නේ නැහැ. සමහර විට ඒ තේරෙන්නේ නැතුව ඇති. පොඩි අපි පොතක් දෙන්නවද පොඩ්ඩක් ගන්න. මොකද පොත. ඔන්න මේ දාන්න. මෙන්න මේකටම ගැලපෙන එකක්. හරිද?
හරි. හරි සරලයි ඈ ලොකු සීන් එකක් නැහැ හරිද? මේ බලන්න. මේ ඔන්න. එතන මෙහෙම තිබ්බ දැන්. මෙතෙන් තමයි තියෙන්නේ. මෙතෙන් තමයි ඔය අර ගූර්ණ ගන්න හදන තැන තියෙන්නේ. අර ඒ ගූර්ණ ගන්න හදන තැනින් ඔයා අල්ල ගන්න. මෙන්න මෙතනනේ. ඔන්න එතනින් ඔයා අල්ල ගන්න. right. මට කියන්න මෙහෙම තියෙන එකේ ඔයා බලයක් දානවා මේ පැත්තට. මේ පැත්තට බලයක් දානවා. මෙන්න මේක හරහා යන්නේ. මොකද වෙන්නේ? ඔන්න චූට්ටා මේ පැත්තට ගන්න. මේ දාන්නකෝ. මේ දාන්න. දැන් ඔයා මෙතනින් අල්ලගෙන ඉන්නවා. හොඳට බලාගෙන. එනනේ හරියද? මේ ඔයා මෙන්න මෙතෙන්ට බලයක් දැම්මොත් එහෙම මෙයා කැරකෙනවා. තේරුණාද? බලයක් මෙතෙන්ට දැම්මොත් කැරකෙනවා. බලයක් මේ පැත්තට දැම්මොත් ඒත් කැරකෙනවා. ඔන්න බලාගන්න. ඔයා බලයක් දානවා මේ පැත්තට. මොකද වෙන්නේ මේ? මෙහාට. ඒ බලය යන්නේ කවුරු හරහාද? මෙන්න මේ ලක්ෂ්‍යය හරහා. තේරුණාද? ඔයා ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යම් බලයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ගූර්ණ ගනු ලබන ලක්ෂ්‍ය හරහා ඒ බලය මගින් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. හරි සරල මේ ඔච්චර කතාව ඕනේ නැහැ. ඔයා මෙතනින් නම් ගූර්ණ ගන්නෙ. ඔයා මෙතනින් බැරි වෙලා හිතන්නකෝ මේ පැත්තට බලයක් දානවා කියලා. නැත්නම් මේ පැත්තට බලයක් දානවා කියලා. ඒ බලය යන්නේ කවුරු හරහාද? ඔයා ගූර්ණ ගන්න හදන ලක්ෂ්‍ය හරහා. හරි සරලයි. එයාගෙන් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. එච්චර. මහලුකු සිද්ධියක් නැහැ. හරි. දැන් ඔයා බලන්න ඕනේ මේකේ මොකක් හරි බලයක් තියෙනවද? මොනවා හරි බලයක් තියෙනවද? ඔයා ගූර්ණ ගන්න හදන ලක්ෂ්‍ය හරහා යන. බලන්න තියෙනවද කියලා? 4යි නිව්ටන්. මෙහාට දික් කරන්න. ඕව හරහා යනවද නැහැ? අරහට දික් කරන්න. ඕව හරහා යනවද නැහැ? එහෙනම් එයාගෙන් ගූර්ණයක් ඇති වෙනවා. 5 මෙහාට දික් කරන්න. ඕව හරහා යන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තට දික් කරන්න. ඕව හරහා යනවා. අපි අන්න ඕකට කියනවා බලයේ ක්‍රියා රේඛාව කියලා. මම දන්නේ නැහැ O level වලට ඒක උගන්වන්න තියෙනවද නැද්ද කියලා. හරිද? මම කියන්නේ A level වල තියෙන ලස්සන කතාව. right? මෙන්න මේ බලය මෙහෙම ඉස්සරහට හෝ පිටිපස්සට දික් කරන රේඛාවට කියනවා අපි බලයේ ක්‍රියා රේඛාව කියලා. ඒක වැඩි හිතන්න යන්නත් එපා. බලන්න ඔයා මේ බලය ඉස්සරහට හෝ පිටිපස්සට දික් කරාට පස්සේ ඔයා ගූර්ණ ගන්න හදන ලක්ෂ්‍ය හරහා කැපෙනවද? කැපෙනවා නම් ඒ බලය මගින් ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණයක් ඇති කරන්නේ නැහැ. එච්චරයි හරි සරල කතාව. තේරෙනවද? හරි සරල කතාව. ඔන්න. මෙයාගෙන් දැන් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. මෙයාගෙන හිතන්න යන්න එපා. මෙයා කපලම දාන්න. මේ ලක්ෂ්‍ය වටා මේකෙන් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. ඔයා මෙහෙම මේක තියෙනවා. මේක තියලා ඔයා බලයක් දානවා මේ පැත්තට. මේ මොකද වෙන්නේ? බලය දාන්නේ මෙහාට. මේක දිගේ දාන්නේ. මොකද වෙන්නේ? බලය මෙහාට දානකොට මේක කැරකෙනවා මේ පැත්තට. අයිඩියා එක ආවද? එතකොට මෙයා කැරකෙන්න හදන්නේ නෙමෙයි බලන්නකෝ. මෙයා කැරකෙන්න හදන්නේ මොන පැත්තද? මේ බලය මෙතනින් දාන හින්දා මෙයා කැරකෙන්න හදන්නේ දක්ෂිනාවට. අයිඩියා එක ආවද? ඒ හරි සරලයි. එහෙනම් මේ ලක්ෂ්‍ය වටා මේ පද්ධතියේ ගූර්ණය ඇති කරන්නේ දක්ෂිනාවර්තක. හරිද? රයිට්. එහෙනම් ඔගේ හරි සරලයි. දැන් දක්ෂිනාවර්තක කියලා උත්තර කීයක් තියෙනවද? දක්ෂිනාවර්තක කියලා උත්තර දෙකක් තියෙනවා. මොකක්ද ඒ උත්තර දෙක? දෙවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ විතරයි දක්ෂිනාවර්තක කියලා තියෙන්නේ. එහෙනම් ඔන්න අපිට වැඩේ හරි. එක්ක 2 එක්ක 4 තමයි උත්තරේ. ඇයි? දක්ෂිනාවර්තක නැති කරන්නේ. ඊට පස්සේ ඔන්න ඕ ලක්ෂ්‍ය වටා මං ගූර්ණ දානවා. ඔයාලට තේරෙනවා වැඩේ. මෙතනින් අල්ලගෙන මම මෙහෙට ඇද්දොත් මෙයා කැරගෙන හදන්නේ මේ පැත්ත. ඒ කියන්නේ දක්ෂිනාවර්තයේ වැඩේ හරි. එයාගේ විශාලත්වය ගන්නේ කොහොමද? විශාලත්වය ගන්නේ කොහොමද? බලයේ විශාලත්වයේ වතාවක් බලයේ ක්‍රියා රේඛාවට. නැත්නම් බලයේ තියෙන කෙටිම දුර. දැන් මේක කෙටිම දුරක්ද බං? නෑ. කෙටිම දුර මෙන්න මේක. මෙන්න මේක තමයි කෙටිම දුර. දැන් මේ දුර කීයද? 0.4යි. තේරුණාද? මේ ලක්ෂයේ ඉඳන් මේක නෙමෙයි කෙටිම දුර. මේක නෙමෙයි මෙහෙ නෙමෙයි කොහොමද? බලය හම්බෙන්න තියෙන කෙටිම දුර තමයි මෙන්න මේක. එහෙනම් මෙන්න මේ දුර තමයි ඕනේ අපිට. රයිට්? එහෙනම් අපි දන්නවා. ඔයාලා ඒක දන්නවා. ඔයාලා O level කාලේ ඉගෙන ගන්න නැති බල ගුරුනේ. බලය වැඩි කිරීම බලයෙන් තියෙන කෙටිම දුර ගන්න. ඒව දන්නවන්නේ. ඒතර ඒ කියලා දෙන දෙයක් නෙමෙයි. මේක අර සමහර විට අවුලක් කියන්නේ නැත්නම් මේ 5 කියන එක ඕහරහා යනකොට මොකද වෙන්නේ කියන සංකල්පය පොඩ්ඩක් හිතා ගන්න බැරි වෙන්නේ නැති. ඔන්න 4. 4 වැඩි කිරීම යාර තියෙන කෙටිම දුර 0.4. 4 16යි 1.6යි නිව්ටන් මීටර්. ඔව්. වැඩේ හරි ලේසි. හරිද? සරල සිද්ධියක් තියෙන. හරිද? නැවත අහපුව වීඩියෝ එක බලන්න. හරිද? ඔන්න මේ ඕක තමයි කතන්දරේ. රයිට්? අමාරු නෑ, පට්ට ලේසි. එහෙම අමාරු නෑ. හරි රසවත් විදිහට ඉගෙන ගන්න පුළුවන්. රයිට්?
මේ ඔන්න අපි 2027 පන්ති පටන් ගන්නවා. ඒව සම්බන්ධව තොරතුරු පල්ලෙහෙන් සියල්ලම බලන්න පුළුවන්. රයිට්.